ඕන්න චූටි බබෝ එදා හරි ලස්සන දවසක්. ඔන්න ඉතින් වැද්දෙක්ට බඩගිනි වෙලා දඩයමක් කරගන්න කැලේට ගියා. මෙයා කැලේ ගියාට පස්සේ මෙයාට ගස් කොළන් හෙල්ලෙන භයානක සද්දයක් ඇහුණා. බලන්නකො කවුද ආවේ කියලා. ගස් කොළන් කඩාගෙන ලොකුම ලොකු ඇතෙක් ආවා මෙයාගේ ඉස්සරහට. මෙයා හොඳටම බය වෙලා වෙවුලනවා. මේ ඇතා හොඳටම කුලප්පු වෙලා. ඇතාට හොඳටම කේන්ති ගිහිල්ලා වැද්දා වේගෙන් දිව්වා. ඉතින් වැද්දාගේ වෙලාවට වැද්දාගේ අතේ තිබ්බා හොඳ ආයුධයක්. වැද්දා දුවලා ගිහිල්ලා උඩින් පැනලා ඇතාට පහර දුන්නා. ඇතා හොඳටම බය වුණා. ඔන්න ඉතින් චූටි බබෝ ඊට පස්සේ මේ වැද්දා ඇතාට එන්න බැරි වෙන්න ගල් ගුහාවකට දාලා ඇතාව වැහුවා. ඊට පස්සේ ඉතින් මේ වැද්දා කැලේට වෙලා සතුටින් ජීවත් වුණා. ලස්සනයි නේද කතාව?